හෙලෝ සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් වෙනද වගේම මම අදත් ඔයාලට රස කෑමක් අරගෙන ආවා. ඒ තමයි කොහිල ව්‍යංජනයක්. ඉතින් කොහිල ව්‍යංජනය හැමෝම වියන්න දන්නවා. නමුත් මම හදන ආකාරය කොහොමද කියලා ඔයාලත් වියලා රස බලන්න. ඉතින් මම නම් ගොඩාක්ම කැමතියි මේ විදිහට. ඉතින් ඔයාලත් හදලා බලන්න මගේ ක්‍රමයට කොහොමද රස කියලා. ඉතින් වෙනද වගේම ඔයාලගෙන් ඉතා ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලලා අමතක නොකර ලයික් එකක් දාන්න. අලුතෙන්ම එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ කොහිල අරගෙන තියෙනවා. හොඳට පිරිසුදු කරලා සෝදලා ඒ ගත්ත කොහිල මම මෙන්න මේ විදිහට කපා ගන්නවා. මෙන්න මේ විදියට සයිස් කපා ගන්න ඕනි. ඒ අතර තියෙන අර නූල් වගේ කෙඳි කොටස් අපි මේ විදියට ඇඟිල්ලෙන් ඉවත් කරන්න ඕනි. ඊට පස්සේ අපි නැවත මෙන්න මේ විදියට ඒ කොහිල කෑල්ල හතරට කපා ගන්න ඕනි. ඒ විදිහට මම කොහිල ටික ඔක්කොම කපා ගන්නවා. ඇත්තටම කොහිල කියන්නේ ගොඩාක් ගුණදායක ව්‍යංජනයක්. අර්සස් තියෙන අයට ගොඩාක්ම හොඳයි මේ කොහිල කනවා නම් සතියට දෙපාරක් විතරවත්. ඒ වගේම මේ කොහිලවල තියෙනවා කෙඳි ස්වභාවයක්. ඒ තන්තුමය කොටස් නිසා අපේ ආහාර මාර්ගයේ ආහාර දිරවන්නත් පහසු කරනවා. ආහාර දිරවන ජීර්ණ පද්ධතිය පිරිසුදු කරන්නත් පිරිසුදු කාරකයක් වගේම මේ කොහිල උපකාරී වෙනවා. ඉතින් මම මේ ගත්ත කොහිල ටික මම ලියා ගන්න මෙන්න මේ විදිහට තලා ගන්නවා. මම මේ වංගෙඩියක පුංචි මෝල් ගහක් උපයෝගී කරගෙන මෙන්න මේ විදිහට චොපින් බෝඩ් එක උඩ තියලා තලා ගන්නවා. එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් මට තව ක්‍රම දෙකක් මම භාවිතා කරනවා. ඒ දෙකත් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි මේ ආහාර සකස් කරන්න අපිට අවශ්‍ය වෙන මෙන්න මේ වගේ මිටියක් තියෙනවා නම් ඔය මස් මාංශ අපි හදනකොට සමහර දේවල් තියෙනවා තලාලා පාවිච්චි කරන ඒවා. අන්න ඒවට මම මේ මිටිය පාවිච්චි කරනවා. ඒ මිටිය ඒ වගේ එකකින් පාවිච්චි කරලා තලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මිරිස් ගල ප්‍රයෝජනයට අරගෙන මෙන්න මේ විදිහට තලා ගන්නත් අපිට පුළුවන්. ඉතින් මට නම් පහසුම දේ තමයි මිරිස් ගලේ තියලා මෙන්න මේ විදිහට තලා ගන්න එක. ඉතින් මිරිස් ගලක් නැති කෙනෙකුට අර දෙවිදිහටම මේ කොහිල ටික මේ මම තලා ගන්න විදිහට තලා ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතෙන්දි කොහිල මේ අල ව්‍යංජනයට කොහිල දළු ටිකකුත් එකතු කරනවා. ඉතින් මේ කොහිල දළු අපි සෝදාද්දි මෙන්න මේ වගේ ඇතුළත් හොඳට කොළ ටික අස්ස බලන්න ඕනේ. නැත්නම් සමහර ඒවා සත්තු ඉන්නවා අපිට පේන්නේ නැහැ. ඉතින් කොහිල දළු වල දඬු ටිකත් මෙන්න මේ විදිහට තලා ගන්න ඕනේ. නැත්නම් අපිට ඒක හැපෙනකොට ටිකක් වෙනස් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට තලා ගත්තම ඒකත් ගොඩක් හොඳයි. ඊට පස්සේ කොහිල දළු ටිකත් මම පිහියෙන් මේ විදිහට හීනියට කපා ගන්නවා. අපිට කපන එක අපිට ගොඩක් පහසුයි. කපා ගන්නත් පුළුවන්. මම මේ ඔයාලට තව ක්‍රමයක් පෙන්නන්නම්. කොහිල කපන්නේ නැතුව ලපටිම දළු ටික දඩු තියනවා නම් ඒවා අපිට මෙන්න මේ විදිහට ඔන්න විදිහට කඩා ගන්නත් පුළුවන්. ඉතින් මට මතකයි අපේ අම්මගේ අම්මා ඒ කියන්නේ ආච්චි නම් මෙන්න මේ විදිහට තමයි කඩා ගන්න. ඉතින් මට ඒ මතකයක් තියෙනවා. ඉතින් අපිට පුංචි කාලේ දැකපු දේවල් හීනයක් වගේ අදටත් මතකයි. ඉතින් මට නම් පහසු ක්‍රමයේ ඉතින් ලේසි මෙන්න මේ විදිහට කපා ගන්න එක. ඒ නිසා මම මේ විදිහට කපා ගන්නවා. ඇත්තටම ඉතින් අපේ ආච්චිලා ඒ කාලේ ඉතින් එයාලටත් මේ විදිහට ලේසි ක්‍රම තිබුණාට එයාලා පාවිච්චි කරේ අතින් කොහිල දළු ටික කඩලා ගන්න එක තමයි. ඒකෙත් මොකක් හෝ රහසක් ඇති. නමුත් ඉතින් අපි නම් දන්නේ නැහැ ඒක. මම හිතනවා සමහර අය දන්නවා ඇති කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් දැනගන්නත් එක්ක කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. ඉතින් මම කොහිල අල එක්ක මේ කොහිල දළුත් එකතු කරලා වියන්නේ
කොහිල දළු එකතු කරලා විව්වම ගොඩාක් රසයි. තනිකර අලවියන වඩත් තනිකර කොළ වියන වඩත් වඩා. ඉතින් ඔයාලා මේ විදියට වියලා බලන්න දවසක් හරි ඇත්තටම දැනෙයි වෙනදා සාමාන්‍යයෙන් කොහිල ව්‍යංජනය කනවට වඩා ගොඩාක් රසවත්. දැන් ඊළඟට මම මේ කොහිල අල ටිකට මේ දළු ටික එකතු කරනවා. ඒ වගේම තව මෙතෙන්දි මම පුංචි දෙයක් ඔයාලට පෙන්වන්නම්. මේ කොළ ටික දැන් අපිට එක ගුටියක් වගේනේ තියෙන්නේ. ඒ ටිකට මම පොල් තෙල් ටිකක් මෙන්න මේ වගේ අතට අරගෙන මේ කොහිල දළු වල තවරනවා. එතකොට අර කොහිල දළු ටික ගුටියක් වගේ එකට එකතු වෙලා තියෙන ස්වභාවය නැති වෙලා වෙන වෙන වශයෙන් කොහිල දළු ටික අපිට ගන්න පුළුවන්. එතකොට නැත්තම් අපි ව්‍යංජනේ එව්වට පස්සේ අපිට හැන්දට කොහිල දළු ටික වෙනම එනවා. අල ටික වෙනම එනවා. ඒ නිසා ඒ ටික නැති වෙන්න අපි මෙන්න මේ විදියට දළු ටිකට තෙල් ටිකක් ගාලා අත ගාලා මේ විදියට අපි ඒ ටික වෙනම ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ මම ගත්ත අවු මිරිස් මෙතෙන්දි මම එක කරලයි පාවිච්චි කරන්නේ. ඒකත් සිහින්ව ලියා ගන්නවා. ඒ වගේම රතු ලුණු තමයි මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ. රතු ලුණු පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. රතු ලුණු නැත්තම් ඔයාලට ලොකු ලුණු පාවිච්චි කරත් කමක් නැහැ. ඉතින් සුදු ලුණු ටිකක් මම මෙතෙන්දි වැඩිපුර පාවිච්චි කරනවා. ඉතින් ඒ සුදු ලුණු වැඩි දැම්ම කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කොලෙස්ටරෝල් වගේ දේවල් වලට ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා සුදු ලුණු ආහාරයට ගන්න එක වැඩිපුර. ඉතින් ඒ ටිකත් මේ විදියට මම ලෑස්ති කරගන්නවා. තව දෙයක් කියන්න ඕනි. ඉතින් ඔයාලට පුංචි ළමයි නම් ඉතින් කොහිල ව්‍යංජනය කන්න ටිකක් අකමැති. ඒ අයට මම කන්න ආස හිතන කෑමක් මුල්ම වීඩියෝ වල කරලා තියෙනවා. ඒ කියන්නේ කොහිල පෙති බෙදලා කන වීඩියෝ එකක් මගේ වීඩියෝ මුලින්ම පටන් ගත්ත දවස්වල දාලා තියෙනවා. ඔයාලා පුළුවන් නම් ඒකත් බලලා කොහිලාල පුංචි ළමයි කන්න ආස විදියට හදලා දෙන්න. ඉතින් ඒ වගේ මම ඔයාලට තව දෙයක් පෙන්නනවා. බිලින් ඔයාලා හැමෝම දන්නවා බිලින්. බිලින් උනත් ඇඹුලට කොහිල වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම නම් මෙතෙන්දි පාවිච්චි කරන්න ගත්තේ සියඹලා තමයි. මම ඉතින් භාජනයක් මේ වගේ ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් මේසැඳි දෙකක් දානවා. දාලා මම ඒකට සූදුරු වැට තේ හැඳි කාලක් වියලි මිරිස් කරල් දෙකක් කුරුඳු කෑල්ලක් තෙලට තෙම්පරාදු වෙන දානවා. ඉතින් ඔයාලට අමතක නොකර උළුහාලට තේ හැඳි කාලක් විතරක් දාන්න. මගේ උළුහාල නැති නිසා මම දැම්මේ නෑ අද. ඊට පස්සේ මේ විදිහට ඉතුරු මම කපාගත්ත ද්‍රව්‍යයන් ටිකත් මේ තෙලටම දානවා. ඒ ටික හොඳට තෙලෙන් රන්වන් පාට වෙන්න බැදෙන්න ඕනි. ඉතින් ඒ රන්වන් පාට වෙන්න බැදීගෙන එද්දි මම අවු මිරිස් ටිකත් එකතු කරගන්නවා. පස්සේ අපි තෙලට දාපු ද්‍රව්‍ය ටික මෙම රන්වන් පාට වුණාට පස්සේ මම ඒ ටිකට එකතු කරනවා මිරිස් කුඩු වලින් තේ හැඳි 1 කාලක්. ඒ කියන්නේ අපි ගත්ත කොහිල ටිකට ප්‍රමාණවත් වෙන විදිහට 3-5 කුඩු වලිනුත් තේ හැඳි එකක් දාගත්තා. ඒ ටික පොඩ්ඩක් තෙලෙන් හොඳට චූට්ටක් විතර රන්වන් පාට වෙන්න බදින්න ඕනේ. ගොඩාක් මස් කරි වලට තරම් බදින්නේ නැහැ. රන්වන් පාට වෙන්න බැදුනම ඒකේ හොඳ රසක් එනවා. ඊට පස්සේ මම පිළියෙල කරගත්ත කොහිල ටික ඒ මිශ්‍රණයට දානවා. දාලා ලුණුත් තේ හැඳි 1/2 විතර වගේ ලුණු දානවා. අපිට රස අනුව තමයි ලුණු දාන්න ඕනි. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ කියන්නේ අපි තෙම්පරාදුවයි කොහිල දළු ටිකයි අල ටිකයි හොඳට මිශ්‍ර කරන්න ඕනි. ඒ වගේ මේකට තව මම කහ කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. අපි කලුණුත් කහ එකතු කරපු නිසා කහ ටිකක් අඩුවෙන් දාගන්න. ඊපස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරලා ඒ කියන්නේ තීන තෙල් ටිකෙන් අපි පොඩ්ඩක් මේක තැම්බෙන්න තියෙනවා. ඒ කියන්නේ 3-5 ටික ලුණු ඒවා ටික
හොඳට මේ කොහිල ඇතුළට උරා ගන්න ඕනි. ඒ නිසා මම මේ ටික මෙහෙම හොඳට මිශ්‍ර කරලා තෙල් වලින් පොඩ්ඩක් තැම්බෙන්න තියෙනවා. ඉතින් ඒ වගේම මම ඔයාලට කියන්න ඕනි මම ගත්තේ මෙතනදී ඇඹුලට සියඹලානේ. ඒ සියඹලා මේ සැදි දෙකක් විතර මෙන්න මේ වගේ දානවා. ඔයාලට සියඹලා තියෙනවා නම් සියඹලා දාන්න. නැත්නම් ගොරකා ඉති දෙකක් හරි නැත්නම් අඹරපු ගොරකා ටිකක් හරි දාන්න. දාලා ඒ ටික වහලා තෙලෙන් තැම්බෙන්න තියන්න. විනාඩි 5ක් 6ක් විතර ගියාම මම බෑ අඩු ගින්දරේ තමයි ඒ ටික තියන්න ඕනි අපි තැම්බෙන්න. ඊට පස්සේ විනාඩි 6කට විතර පස්සේ මම මේ අරලා බලන්නේ දැන් ටිකක් අර තිබිච්ච තෙල් වලින් මේ කොහිල ටික හොඳට ටෙම්පරාදු වෙලා වගේ තියෙන්නේ. ඊට පස්සේ අපි අබ පේස්ට් ටිකක් අරගෙන තියෙනවා. අබ අඹරලා ගත්තේ මම. ඒ ටික අපි ගත්ත පොල් කිරි ටිකට මිශ්‍ර කරලා කොහිල ව්‍යංජනයට දානවා. අබ ටිකක් නම් ඉතින් අනිවාර්යෙන් තියෙන්න ඕනි අපි කිරට වියන ව්‍යංජනයකට. ඊට පස්සේ නැවත මේ කිරෙන් තැම්බෙන්න මේ ටික වහලා තියෙනවා. ඒත් හොඳට කිරි ටික උතුරනකොට අපි නැවත එක සැරයක් හොඳට හැඳි ගන්න ඕනි. නැත්තම් කිරි ටික කැටි ගැහිලා වගේ තියෙනවනේ. මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. අපි කොහිල වලට ගොඩාක් මිරිස් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොහිල කියන්නේ කිරට කන ව්‍යංජනයක්. ඉතින් හොඳට හැඳි ගාලා මේ විදිහට වහලා තව විනාඩි 10ක් විතර අපි අඩුම කරලා ගින්දර මෙන්න මේ වගේ අඩු කරලා ගින්දර අර කිරි ටිකෙන් හොඳට කොහිල ටික තැම්බෙන්න තියන්න ඕනේ. ගොඩාක් ගින්දර දාන්නේ නැහැ. ඒ කියන්නේ මීඩියම් හීට් එකේ. ඊට පස්සේ මම මේ දැන් විනාඩි 10කට විතර පස්සේ ඒ කියන්නේ ඉතින් ගොඩාක් වෙලා කොයිල තඹ තියන්නේ නැහැ. ඉතින් විනාඩි 10ක් වගේ තැඹුණාම ඇති. මිටි කිරි ටිකෙන්නේ මේ දාලා අපි තෙලෙනුත් තැඹුණා. දැන් මිටි කිරි වලිනුත් තැඹිලා තියෙන්නේ. ඇත්තටම ඉතාමත් සුවඳයි. ඒ වගේම හරිම රසයි මේ කොයිල ව්‍යංජනය. ඉතින් දැන් මම මේක ලිප ඕෆ් කරා. මම ඔයාලට මේ උණුවෙන්ම මේ වගේ බෝල් එකකට දාලා මම ඔයාලට පෙන්නන්නම් මම වියපු කොහිල ව්‍යංජනය කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේ විදිහට මම වියපු විදිහට උයලා බලන්න රස කොහොමද කියලා. හැමෝම ඉතින් දන්න ව්‍යංජනයක් තමයි කොහිල ව්‍යංජනය. නමුත් එක එක්කෙනා විවිධාකාර විදිහට වියනවා. ඉතින් යාළුවනේ නැවතත් මේ වගේම වීඩියෝ එකක් අරන් ඔයාලා අතරට එන්නම් මම. ඉතින් මගේ වීඩියෝ එක හොඳයිද කොහොමද මේ ව්‍යංජනේ වියලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් තීරුවේ දක්වන්න. නැවතත් මේ වගේම රසම රස කෑමක් අරගෙන මම ඔයාලා අතරට එනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.